අද මගේ ඉංගල වගා බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න. මේ ආකාරයට තමයි ඉංගල දළු කඩන්නේ. මේ දළු ටික මම කඩලා මේ තියෙන දැන් මේ දළු කඩපු දළු මේ විදිහට දළු කඩා ගන්න ඕන ක්‍රමයට මේ මම කඩන දළු තමයි මේ තියෙන්නේ. මේ වගේ තැන්වල වලින් කඩනවා. කඩලා මේ දාලා තමයි පොළොවේ හිටවන්නේ. මේ ආකාරයට මේ දළු කඩලා මේ ලොකු කෑල්ලක් තියෙන දැන් පොඩියට ඉස්සෙල්ලා පේනකොට දැන් මේ ටික හොඳට හැදිලා මේ ඔක්කොගෙන් මම දළු ටික කඩන්න ඕන. මෙන්න මේ විදිහට තමයි ඉංගල දළු කඩලා ඉවරලා හිටවන්නේ. මේ තියෙන ඉංගල දළු ඔය විදිහට පේලියට තමයි හිටවන්නේ. ඔය තියෙන ඉංගල වගාවම කියන ඔක මාසයක් දෙකක් යද්දී මේ ගානට මේ යන්නවත් බැරි ගානට මේක වැපිලා හැදිලා එනවා. ඒ තියෙන මම මේ අතවානින් කලවපු කෑලි වලින් තමයි මේ දවල් කඩලා හදලා කෑලි වලට කඩලා තමයි මේ පොඩි අතු මේ විදිහට හිටවලා තියෙන්නේ. මේක තමයි මගේ ඉතින් ඉංගල වගාව. ඉතින් වීඩියෝ එක බලලා මේ විදිහට ඉංගල හිටවන්න ඉංගල ගෙනල්ලා මේ කාලේට තමයි ඉංගල හදන්නේ. මේ පැලවෙන් තවන් දාන්නේ. තවන් දාලා මේ විදිහට අතු ආවට පස්සේ තමයි අතු කඩලා හිටවන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් අතු 3000ක් විතර මේ ටිකේ ඔය තියෙන ටිකේ හිටවලා තියෙනවා. තව හිටවන්න තියෙනවා. ඉතින් සතියකින් දෙකකින් තමයි මේ අතු ආපහු දාලා එන්නේ. මේක අත්තක්වත් මැරෙන්නේ නැහැ. මේ විදිහට මේ කළපාට කොළ මේ වුණාට මේ වැස්සට වැස්සේ තමයි ඉංගල අතු හිටවන්නේ. ඔය ඉතින් මගේ වීඩියෝ එක අද බලලා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා ඉතින් සහයෝගය ලබා දෙන්න. ඉතින් මම ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ඒක නිසා මට අතු හිටවද්දී වීඩියෝ කරගන්න බැහැ. මේ සාමාන්‍ය වැඩි දුර දාන්න නැතුව තමයි මේ හිටවන්නේ. අඟල් 6ක් 8ක් වගේ පොඩි පාර්තරයකින් තමයි මේ හිටවලා තියෙන්නේ. මේ පේනවා මේ ඒ වගේ තමයි මට පේලිත් කෙලින් මේ ගහ ගන්න බෑ. ඔය විදිහට තමයි මම හිටවලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක තමයි ඉංගල. ඉතින් ඉංගල වීඩියෝ එක බලලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඔය තමයි ඉතින් මගේ ඉංගල වගාව.